මම නීතිඥ අනුරාධ සෙනවිරත්න ප්‍රධාන ලේකම් සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ඒ වගේම රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා සංවර්ධන නිලධාරී වෘත්ති සමිති සන්ධානය නියෝජනය කරමින් තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. අපි ලිපි ලියලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා, උද්ඝෝෂණ කරලා තියෙනවා, පෙළපාලි ගිහිල්ලා තියෙනවා. නමුත් මේ දක්වා මේ සංවර්ධන නිලධාරියාගේ වෘත්තීය ගැටලු විසඳීම සඳහා පැවතුණු කිසිම ආණ්ඩුවක් සාධාරණ මැදිහත් වීමක් කරලා නැහැ. මෙන්න මේ తত্ত্বය තවදුරටත් දරා ගන්න බැරි නිසා අපි සියලුම සංවර්ධන නිලධාරීන් මේ වන විට එකතු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති 11ක් අද දවසේදී මහනුවරට එකතු වෙලා ඓතිහාසික ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. මම TWM අබේසිංහ වයඹ පළාත් සමස්ත සංවර්ධන සේවා සංගමය අතර මෙහෙමයි වෘත්තීය සමිති විදිහට ආරම්භය ඒ විදිහට දියාරු වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්න බරපතල වෙන්න මේ නිලධාරීන් මූණ දෙන ගැටලු වල ස්වභාවය වැඩි වෙන්න මේ මිනිස්සු අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයට මුවහත් වෙනවා. අභියෝග වලට බලපෑම් කරනවා. සංවිධානය ගත්තම ප්‍රබල වෙනවා. ඒක තමයි ඉතිහාස විසින් සාක්ෂි දරලා ඇති. මුල එහෙම වුණත් අවසානයේ අපි විශ්වාස කරනවා දැඩි ඒ වගේම සරණ දිනාගත හැකි තීරණට ඒවි කියන එක අපි ගාව විශ්වාසය තියෙන නිසා තමයි අපි මෙවැනි වැඩසටහන වලට අවතීර්ණ වෙන්නේ. මම ශ්‍රීමාල ඉදිරිසිංහ ප්‍රධාන ලේකම් ආර්ථික සංවර්ධනධාරීන්ගේ සංගමය ඒ වගේම රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ඒ වගේම තමයි පැහැදිලිව කියන්න ඕනේ ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ උපාධිධාරියෙක් වසමක් පදනම් කරගෙන රාජ්‍ය සේවයට එකතු වෙනවා. ඒ රාජ්‍ය සේවකයාට කරන්න වෙච්ච රාජකාරීමේ කාර්යභාරය පිළිබඳව ඔබ පොඩ්ඩක් කල්පනා කරොත් ඉතාමත් ඛේදනීය තැනකටපත් වෙලා තියෙනවා. මේ රටේ ජාතික වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා අස්සසුම ක්‍රියාත්මක වෙන එක විදියකට අස්සසුම ක්‍රියාත්මක වෙනකොට අස්සසුම රාජකාරී වලින් ව්‍යවස්ථාපිතව රාජකාරී පවරපු නිලධාරීන් ඉවත් වෙනවා. එතකොට අඩේට තියාගන්නේ ස්පෙයා බිල්ලකට තියාගන්නේ කවුද? ආර්ථික සංවර්ධනධාරියා. என்னுடைய பெயர் வீணா விஜயரூபன், வடமாகாண அபிவிருத்தி உத்தியோகத்தர் சங்கத்தினுடைய தலைவர். எங்களுடைய சங்கம் இன்று ஒரு வரலாற்று முக்கியத்துவம் வாய்ந்த ஒரு விடயத்திலேயே நாங்கள் இணைந்திருக்கிறோம். 26 வருடங்களாக மிகவும் மோசமான ஒரு பணிக்குழுவினராக காணப்படுகின்ற அபிவிருத்தி உத்தியோகத்தருடைய விடயதானங்களை நாங்களாகவே போராடி பெற வேண்டும் என்ற தேவைக்காக ஒரு கூட்டணியாக இணைந்து ஒட்டுமொத்த இலங்கையில் இருக்கக்கூடிய அபிவிருத்தி உத்தியோகத்தர் சேவையினுடைய தொழிற்சங்கங்களும் இணைந்து ஒரு கூட்டமைப்பை உருவாக்கி அதில் ஒரு இணக்க கூட்டு உடன்படிக்கையில் ஒப்பமிடுகின்ற ஒரு இந்த நிகழ்விலே நாங்கள் இணைந்திருக்கிறோம். මම ධම්මික මුණසිංහ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සංවර්ධනධාරී වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන්නේ. අද මේ ගිවිසුම අත්සන් කරන්නේ වෘත්තීය සමිති 11 මේ සටන අඛණ්ඩව ගෙනියනවා කියලා. අනිවාර්යයෙන් මේ සටන අපි ජයග්‍රහණය දක්වා කෙලවර කරගන්න අපි යනවා සහ අපි මේකේ පළවෙනි වෙඩිමුරය මාර්තු 26 කොළඹදී පවත්වනවා. එනිසා කලබල වෙන අය කලබල වෙන්න, කලබල නොවන අය කලබල නොවී ඉන්න. අපි කියනවා තව දුරටත් මේ සංවර්ධනධාරීන් ට්‍රම්පේ කරපිංච නොවේ. ආණ්ඩුවට මේ පණිවිඩය දෙනවා. දැන් සූදානම් වෙලා ඉන්න මේ බලවේගයට මුහුණ දෙන්න. ඔව් එකක් තමයි මේ එකවිදුපත් වීමක්වත් අවිධමත් නෙවෙයි. එක මොහොතක ආණ්ඩුව තීරණයක් ගන්නවා උපාධිධාරීන්ට රාජ්‍ය සේවයට බඳව ගන්න එපා කියලා. රනිල් වික්‍රමසිංහ එදා 2001 එතකොට 99. එතකොට තමයි උපාධිධාරීන් ෆයිට් කරේ රැකියාව දෙන්න කියලා. ඒ කිව්වේ රාජ්‍ය සේවයේ තියෙන පුරප්පාඩු වලට දේශපාලන බඳවා ගැනීම තිබුණා උපාධිධාරීන් බඳව ගන්න. එතකොට පළවෙනි අවස්ථාව ගත්තේ 2004 ඊට 2012 2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක 2012 මහින්ද රාජපක්ෂ 18 19 මෛත්‍රීපාල රනිල් 2020 ගෝඨාභය. එතකොට ඒවා දේශපාලන පත්වීම් නෙවෙයි අවිධිමත් පත්වීම් නෙවෙයි නිශ්චිත රාජකාරියකට ගත්තේ. නමුත් බඳව ගත්තට පස්සේ ඒ තිබිච්ච ආණ්ඩු මේක නොසලකා හරිනවා. ඒ කැබිනට් පත්‍රිකා බැලුවට පස්සේ නිශ්චිතව තියෙනවා. 2012 ගත්තේ ජනසභා ලේකම් තනතුරකට නිශ්චිත සේවා ව්‍යවස්ථාවක් එක්ක. නමුත් බඳව ගත්තට පස්සේ තියෙන්නේ ඒක නොසලකා හරිනවා. ඒ නිසා තමයි වෘත්තීය සමිති විදිහට අපි මේ එකතු වුනේ. සහ දැන් මේ ආණ්ඩුවේ චන්දන සූර්යාරච්චි කියන්නේ මේ වෘත්තීය සමිතියේ ප්‍රධාන පුරුකක්. මුල 2004. එතකොට මේ ආණ්ඩුවට ඇඟිල්ලෙන් යන කියන්න ඕනේ නැහැ මේක විසඳන්න කියලා. දැන් අවුරුද්දේ මාස 3ක් අපි බලන් හිටියනේ. අපි කොහෙවත් උද්ඝෝෂණ කරේ නැහැ. මෙතන සාක්ෂි දරනවා අපි අමාත්‍යාංශයට ගිහිල්ලා තියෙනවා 10 වාතකට වැඩිය 10 පාරකට වැඩිය. ලිපි ලියලා තියෙනවා
10-12 වතාවක්. එක වෙලාවක අපි යද්දී ඇමති කාමරේ අපි බලහත්කාරයෙන් ඇමති ගාවට ගියා. මේ මාධ්‍යවල යන්න ඇමති දෙනවා දිනයක් සාකච්ඡාවට. ඒ සාකච්ඡාව දීපු දිනේ ඇමතිවරයා අමාත්‍යාංශේ නැහැ. ඒ නිසා නිශ්චිතව අවුරුද්දේ මාස 3ක් බලන් ඉඳලා තමයි අපි මේ පටන් ගත්තේ. සහ මේ ආණ්ඩුවට කරන්න බැරි නෑනේ. 3-2 රාජ්‍ය බල මේ පාර්ලිමේන්තුව 3-2. හරි ජනාධිපතිකම දුන්න පාර්ලිමේන්තුව දුන්න ප්‍රාදේශ සභාත් තෝරගෙන ප්‍රාදේශ සභාත් දුන්න ඒ විදිහට ප්‍රජාශක්තිය වල ගමේ හදන කමිටුවේ සභාපතිත් දීලා තියෙන්නේ. මරණාධාර සමිතිය වල සභාපතිකමත් ඉල්ලනවා ඒවත් දෙනවා. තරුණ සේවා සභාවක් දෙනවා. කරන්නකෝ. කවුරුත් එපා කියන්නේ නෑනේ. විපක්ෂ එපා කියනවද? ඒ නිසා මේ ආණ්ඩුව පොඩි සෙල්ලමක් දානවා මේ කල් දෙන්න කියලා. ඉතින් බලය ගන්න කලින් කල් දෙන්න ඉල්ලුවේ නෑනේ. බලය ගද්දි කිව්වේ මේ දැන් දෙන්න අපි මේව කරන්න. ඉතින් එහෙම තියෙන්නේ. හරි මම වසන්ත ලංකාතිලක සමස්ත ලංකා ආර්ථික සමාජ නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් අද රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරමින් අපි මහනුවරදී එළඹෙන ගිවිසුමේ කටයුතු වලට අපේ සංගමයක් දායක වෙන්න තමයි අද සම්බන්ධ වෙලා තියෙන්නේ. අත වශයෙන්ම මාධ්‍යවේදී මිතුරනි සහෝදර වෘත්තීය සමිති නායකයනි අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. රාජ්‍ය සේවය කියන දේ ගත්තාම රාජ්‍ය සේවයේ කොඳුනාරටිය තමයි සංවර්ධන නිලධාරී. මම සිසිර කුමාර හෙන්දේවා ස්වාධීන සංවර්ධන සංගමයේ ලේකම්. ඇත්තටම අපි පසුගිය දශක ගණනාවක තියෙන ගැටලු පසුගිය වසර දෙකකට ඉහතින් රජයක් පත් කරලා අපි බලාපොරොත්තු වුණා මේ ගැටලු අපිට තියෙන ඒවා ඉක්මනින් විසඳා ගන්න හම්බෙයි කියලා. ඉතින් ඇත්තටම පසුගිය රජයන් වගේම මේ රජයත් කල්මරමින් ගත කරනවා මේ ගැටලු විසඳන්න නැතුව. ඉතින් ආණ්ඩුවේ ප්‍රබල ඉහළ පාර්ශවයේ හිතන් ඉන්නවා නම් මේ සංවර්ධන නිලධාරීන් සියල්ලම ඒගොල්ලෝ යටතේ හොඳ තත්වයෙන් යනවා කියලා. නමුත් අපි කියන්න කැමති අපේ ගැටලු කිසිවක් විසඳිලා නැහැ. මම සමන්ත උදයංග සමස්ත ලංකා සෞඛ්‍ය සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්. ඇත්තටම අද ඉතා විශේෂ දවසක්. මොකද අපි මහනුවර ඓතිහාසික පුරවරයට එකතු වෙලා මේ අත්සන් කරන්නේ මෙතෙක් කාලයක් ලංකාවේ කරන්න තිබිච්ච වැඩක් නොකරපු අවස්ථාවක්. මොකද සංවර්ධන නිලධාරීන් විවිධ වෘත්තීය සංගම් විදියට වෙන වෙනම බෙදිලා කරපු සටන් අද එක අරමුණකට අරගෙන එක තැනකට ගෙනල්ලා පොදු ගිවිසුමකට අත්සන් කළා. අද විධිමත් භාවයකින් යුතුව සංවර්ධන නිලධාරී වෘත්තීය අරගලයක් විදියට රටේ දියත් කරන විශේෂ දවසක් අද. අපිට සිද්ධ වෙනවා අපේ ඒකාබද්ධ වෙලා මේ සියලු ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා ගැනීම සඳහා දැවන්තරකරකට යන්න. විශේෂයෙන් අපි කාන්තා නිලධාරිනියන් හැටියට අපි දකිනවා සෑම ආයතනයකම අති විශාල ප්‍රමාණයක් කාන්තා නිලධාරිනියන් රාජකාරී කරනවා. විස්තීර්ණ ආපදා වේලාවේ හදිසි ආපදා තත්ත්වය ඇතුලේ අතිශය දුෂ්කර කොන්දේසි යටතේ රාජකාරී කටයුතු කළා. හැබැයි අපි දකිනවා ඒ හැම මොහොතකම තමන්ගේ හදගැස්ම රටේ මහජනතාවගේ විපතරපත් වෙච්ච මහජනතාවගේ හදගැස්ම තමයි ඔවුන් තුල තිබුණේ. හැබැයි නිරන්තරයෙන්ම හදිසි තත්ත්වයන් ඇතුලේ ආපදා තත්ත්වයන් ඇතුලේ හදිසි මෙහෙයුම් ඇතුලේ ඊටමත් ක්‍රියාකාරීව සජීවීව ක්‍රියාත්මක වන පිරිසක් තමයි සංවර්ධන නිලධාරීන් කියලා කියන්නේ. ශ්‍රී ලංකා රාජ්‍ය සංවර්ධනධාරීන්ගේ ඒකාබද්ධ වෘත්ති සංගමය. ලෙස්ලි ක්‍රිසාන් ජයලත් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා සංවර්ධනධාරී වෘත්තීය සමිති සන්ධානයේ පිහිටුවීම හා එකඟතාවය ඇති කර ගැනීම සඳහා මහනුවරදී අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය. දිනය 2026 මාර්තු 10 ස්ථානයේ මහනුවර.